මීට සති කිහිපයකට පෙර විශේෂයෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමෙන් මම පළමුව ඉල්ලීමක් කරා විශේෂයෙන්ම මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් ඒ වගේම උපරිමාධිකරණ විනිසුරුවන් පත් නොකිරීමේ තත්ත්වය පිළිබඳවත් ඒ පිළිබඳව අපි ලිපි ගනුදෙනුවක් කරා. මම මේ පිළිබඳව ගරු කතානායකතුමාව දැනුවත් කරා. මේ මොහොත වන විට අපිට පිළිතුරක් ලැබිලා තිබෙනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමෙන්. ඒ ලිපි තුල අන්තර්ගතය තුල යෝජනා වුණු ආකාරයට හෙට දිනේ 12 සිට 1:00 දක්වා ඒ අය සූදානම් කියලා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් පවත්වලා විශේෂයෙන්ම මන්ත්‍රීවරු 225ම මේ කරුණු කාරණා පිළිබඳව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරා. දැන් විපක්ෂයෙන් කිව්වා හෙට දිනේදී යම් වෘත්තීය සංවිධානයකින් මන්ත්‍රීවරු කැඳවනවා කියලා දින දාගෙන තිබෙනවා. එතකොට පළවෙනි කාරණේ තමයි දැන් එහෙම දින දානවා කියලා දැන් මම මාධ්‍යවලට කියලා තිබෙනවා. පළවෙනි කාරණේ තමයි එහෙම මාධ්‍යවලට කෙනෙක් කිව්ව පළියට කැඳවන්න බලයක් නැහැ. පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ ප්‍රශ්නය ලේකම්කාර මණ්ඩලය සහ කතානායකතුමා සියලු දෙනාම දෙද්දී තීරණය කළා සියලු මන්ත්‍රීවරු දැනුවත් කිරීම කළ හැක්කේ සභානායකවරයාගේ එකඟතාවයේ සහිතව බිස්නස් කමිටුව එක දින එකඟතාවය මත. ඒක මේ ගැටිකම් කරන මාධ්‍යවල බොරු ලියනවා. ඒ නිසා අපි එකක් ඔබතුමාගේ ඉල්ලා සිටිනවා කරුණා කරලා මෙතන මන්ත්‍රීවරු කොටු කිරීමේ බලයක් එතුමාගේ පක්ෂයේ කීප දෙනෙක් එකතු කරගන්න පුළුවන් වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාම කැඳවීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තු කාරක සභාවේ එකඟතාවයකින් සභානායකවරයා විමසා කරන්න කියලා තමයි තිබෙන්නේ. ඒතර කිසිම වෘත්තීය සංවිධානයකටවත් වෙන සංවිධානයකටවත් මන්ත්‍රීවරු කැඳවන්න එහෙම බලයක් නැහැ. කතානායකතුමාම සඳහන් කළා එහෙම බලයක් එක එක වෘත්තීය සංවිධාන වලට ඇවිල්ලා මන්ත්‍රී කණ්ඩායම් දැනුවත් කරන්න පොදු එකඟතාවයෙන් එහෙම කවදාවත් වෙලත් නැහැ. එහෙම කරන්නත් බෑ. එහෙම වෙලා නැහැ. පාර්ලිමේන්තුවේ යස්සා සංශෝධන හෝ කුමන දෙයක් ගැන මන්ත්‍රීවරු දැනුවත් කරන්න පුළුවන් තමන්ගේ කැමැත්තෙන්. මන්ත්‍රීවරුන්ට කැමති දෙයකට යන්නත් පුළුවන්. හැබැයි ඒක පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු සම්බන්ධ කරගෙන කරන්න විපක්ෂ නායකට කිසිම බලයක් නැහැ. මට පෞද්ගලිකවත් අපි පක්ෂයක් ලෙසවත් කිසිම කේන්තියක් නෑ අපිට ආයි ජනාධිපතිතුමත් එක්ක කර සාකච්ඡාවේ වෙච්ච දේ දැක්කට පස්සේ අපිට කේන්ති නෑ අපිට hina තියෙන්නේ. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ඒ නිසා කිසිසේත්ම අපි මේක මිනිට් කරලා තිබෙනවා. මේ තියෙන්නේ බිස්නස් කමිටු එකේ. ඒ නිසා මන්ත්‍රීතුමා මේ ඔබතුමා මෙතන දේශපාලනය අදින්න හදන්න එපා. මෙතන තියෙන්නේ ප්‍රොසීඩියරල් එරර් එකක්. මේක බොරුවක් නෙමෙයි. මේ තියෙන්නේ මොනවාද මෙතුමාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළා BSL එකෙන්ම දාපු ලියුම. ඒක පබ්ලික්. එතුමාට අවස්ථාව දෙන එක මගේ වගකීමක් නෙමෙයි. Honorable Mujibur, yes, you may. I'll give you a few minutes to do that. ගරු නියෝජක කතානායකතුමනි මං කැමති මේ සම්බන්ධව ඉදිරිපත් කරපු සියලුම ලිපි ලේඛන මම හැන්සාට් ගත කරනවා සභාගත කරනවා. ජූනි 8 වෙනිදා මම නීතිඥ සංගමේ සභාපතිතුමාට ලිඛිතව ලියලා ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා නීති සංගමය විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ කරුණු කාරණා පිළිබඳව දැනුවත් කිරීම වැදගත් කියන කාරණාව. ඒක තමයි මේ ලිපිය. මම මේක හැන්සාට් ගත කරනවා. Honorable Leader of the Opposition, this may be discussed at the Business Committee meeting. That's an appropriate forum to discuss this. කතානායකතුමනි මේ අදහසක් සභානායකතුමා ඉදිරිපත් කරා මටත් ඒ අවස්ථාව දෙන්න මේකට උත්තර දෙන්න. ඊළඟට මම අර ලිපිය ඉදිරිපත් කරේ ජූනි 8 වෙනිදා 2026. ජුලයි 31 වෙනිදා මම නැවතත් වරක් ලියනවා නීතිඥ සංගමේ සභාපතිතුමාට. මොකද මම අර පෙර ලියපු ලියුමේ මම දැක්ක මගේ අඩුපාඩුවක්. ඒ අඩුපාඩුව නිවැරදි කරගෙන මම එතුමාට ලියනවා මේක මේ විපක්ෂයේ මන්ත්‍රීවරු විතරක් නෙවෙයි මේක සමස්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමන්ලා දැනුවත් කිරීම වැදගත් කියන ලිපිය මම ඒක හැන්සාට් ගත කරනවා සභාගත කරනවා. ඒ වගේම මම එදාම ලියනවා ගරු කතානායකතුමාට මෙන්න මේ වගේ යෝජනාවක් මම ඉදිරිපත් කරා
නීතිඥ සංගමේ සභාපතිතුමාට Hon- කරුණක් විනාඩියක් කරු Yes. නියෝජක කතානායකතුමනි Please. නෑ නෑ ඔබතුමා බාධා කරේ නෑනේ සභානායකතුමාට No, but he I have to reply. replied- he has නෑ, නෑ, replied to what you මට උත්තර say දෙන්න. about it. නෑ, නෑ, මගේ And he had requested මගේ that උත්තර this be දෙන brought to එකෙන් the business මගේ committee. උත්තර දෙන එකෙන් Okay, come චෝදනාවට here. බරපතල I will give you a- තර්ජනයක් එල්ල I will වෙනකොට give you one more නිහඬ minute, කරන්න එපා. please. කරුණාකරලා අවස්ථාව දෙන්න. 31 වෙනිදා ජුලයි මම ගරු කතානායකතුමාටත් ලිපිය ලියනවා. මේකත් මම හැන්සාට් ගත කරනවා සභාගත කරනවා. මම මෙහෙම නීතිඥ සංගමේ සභාපතිතුමාගෙන් ඉල්ලීමක් කරා 225ම ඇවිල්ලා දැනුවත් කරන්න කියලා. මම ගරු කතානායකතුමාව දැනුවත් කරන්න මේ අද ඊයේ නෙවෙයි ජුලයි 31 වෙනිදා. එහෙම කරලා මම මේ සභාවේ ප්‍රසිද්ධියක ප්‍රකාශ කරනවා. මම මේ ලියුමත් හැන්සාට් ගත කරනවා සභාගත කරනවා. ඊට පස්සේ මම මට එනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමෙන් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරේ නැහැ. ඒගොල්ලෝ කිව්වා මේක හොඳ අදහසක් කියලා. හැබැයි අපි කියපු දිනේ උචිත නැහැයි කියන එක තමයි එතුමා මේ ලිපියෙන් කියන්නේ. එතුමා කියනවා මේක හොඳ අදහසක් කියලා. ඒගොල්ලෝ කැමතියි කියලා මේක කරන්න. හැබැයි ඒ දිනේ සුදුසු නැහැ කියලා. මං ඒ ලිපියත් හැන්සාට් ගත කරනවා සභාගත කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මම නැවත ලියනවා අපේ President of the Bar Association නීතිඥ සංගමේ සභාපතිතුමාට නැවතත් වරක් ඉල්ලීමක් කරනවා හෙට දිනය දක්වලා හෙට දිනේ හරි ඇවිල්ලා මේ අපිට මේ කරුණු කාරණා පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න 225 දෙනාටම ඒකට ප්‍රතිචාරයක් හැටියට එතුමා උත්තරයක් එවනවා එතුමා සූදානම් කියලා මොනම අවස්ථාවකදීවත් අපි පාර්ලිමේන්තුව හංගල නෙමෙයි මේ වැඩ කටයුත්ත කරේ සියලු දෙනාම දැනුවත් කරලා ඒ නිසා මේ නීතිඥ සංගමේ මන් දන්නේ මොකක්ද වෘත්තීය සමිතියක් කියලා කිව්වද? වෘත්තීය සමිතියක් කියලා කිව්වා. කොහොම හරි ඉතින් ඒගොල්ලෝ පෙනී හිටපු වෘත්තීය සමිතියත් අනාතයි. Okay. කම්කරුවත් අනාතයි. ඔක්කොම ඉවරයි. ඒ නිසා නීතිඥ සංගමේ සමාජිකයෝ වෙනවා. අපේ 225ම දැනුවත් වෙන්න කැමැති කට්ටිය එන්න අකමැති කට්ටිය එන්න තු ඉන්න. එච්චරයි.